ආයුබෝවන් යාළුවනේ. අද අපි ලස්සන දෙමළ කවියක් ඉගෙන ගමු. ඔයාලා හැමෝම තෝසෙ කන්න ආසයි නේද? අද අපි ඉගෙන ගන්නේ තෝසේ අම්මා තෝසේ කවිය. මේ ඉන්නේ අම්මා. මේ ඉන්නේ අප්පා. අප්පා ඒ කියන්නේ තාත්තා. මේ ඉන්නේ අන්නා. ඒ කියන්නේ අයියා. මේ තමයි තාප්පා. ඒ කියන්නේ යාළුවනේ පුංචි බබා. මේ යාළුවට ඉන්නවා අම්මයි තාත්තයි අයියෙකුයි පුංචි මල්ලියෙකුයි. ඌටි ඉලේ දෝසේ. වලද දෝසෙ තියෙනවා කියලා තමයි කියන්නේ. අම්මා උක්කුනාලෝ. ඒ කියන්නේ අම්මට හතරක්. අම්මට හතරක් දෙනවා කියලා කියනවා. හතරට අපේ දෙමළෙන් කියන්නේ නාලු කියලා. අප්පා උක්කුමූණු. ඒ කියන්නේ තාත්තට තුනක්. කියන්නේ තුනට. මේ පුංචි බබා තාත්තට තුනක් දෙනවලු. අන්නා උක්කුරෙන්ඩු. අයියට දෙකක්. පාපා උක්කුවන්නු. බබාට එකක්. අපි එකට දෙමළෙන් කියන්නේ ඔන්රු කියලා. තින්නත් ආසෙයි කන්න ආසයි. තිරඹුම් කේටල් පෝසෙයි තව ඉල්ලුවොත් පෝස තමයි කියලා විහිළු කරනවා. අපේ යාළුවට තෝසේ රහ වැටිලා. එයාට කන්න ආස හිතෙනවා. අපි එහෙනම් මේ කවිය ආපහු ලස්සනට ගායනා කරමුද? තෝසේ අම්මා තෝසේ උඩ්ඩි ඉල්ලේ තෝසේ අම්මා උක්කුනාලු අප්පා උක්කුමූණු අන්නා උක්කුරෙන්ඩු පාපා උක්කු ඔන්නු තින්නත් ආසේ තිරඹුම් කේටල් පෝසේ. මේ කවිය ඔයාලත් පාඩම් කරලා ලස්සනට ඔයාගේ යාළුවන්ටත් කියලා දෙන්න. එහෙනම් යාළුවනේ අපේ channel එක subscribe කරන්න. මේ වගේම තවත් ලස්සන කවියකින් අපි ආයෙත් හමු වෙමු. මේ වගේ කවි තවත් ඕන නම් like එකක් දාන්න. ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා.